වසර ගණනාවක සිට සෑම අවුරුද්දකට වතාවක්ම නෑ හිතවතුන් කැටුව සිද්ධස්ථාන වන්දනා කිරීමට යෑම මාගේ සතුටට හේතුවකි. YouTube චැනලයට 2023 දී එක් වූ මා එසේ සිදු කළ මෙම වන්දනා පින්කමද චැනලයට එක් කිරීමට සිත් වූයේ දැක බලා සතුටු වීමත් අපගේ මුණුපුරු මිනිපිරියන්ට තම කුඩා අවධිය පිළිබඳව යම් මතකයක් ගෙන ඒම යන අරමුණත් හේතු කොටගෙනය. එහෙත් පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය හමුවේ මෙම වන්දනාවට එක්වීමට නොහැකි වූ අය ගැන මා බොහෝ කනගාටු වන අතර ඔවුනට නිරෝගී සුවද ප්‍රාර්ථනා කරමි. මෙවරද අප කුටිය පන්සල වෙත ගොස් පොඩි ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලීමට අමතක නොකළෙමු. ඒ අපවත් වී වදාළ ජිනවංශ ස්වාමීන් වහන්සේ අප එහි ගිය සෑම අවස්ථාවකදම දැක් වූ දයාවත් ආදර සංග්‍රහයත් කිසි ලෙස අමතක නොවන බැවිනි. මේ පොඩි ස්වාමීන් වහන්සේ වන සමිත හිමියන් විසින් සංවර්ධනය කිරීමට වෙහෙස දරන වෙහෙර බැන්ද කුටි පන්සල අවට පරිසරයයි. ඉන්පසු අපි නවාතැන් ගත්තේ ඇහැල ෆැමිලි රිසෝට් නම් ස්ථානයයි. එම ස්ථානය අපට ගිලන්පස පූජාවට අවශ්‍ය ගිලන්පස සාදා ගැනීමට මෙන්ම පසුදෑ උදෑසන කිරිපිටු සාදා ගැනීම පිණිසත් පහසුකම් සලසා තිබිණි. ඒ සඳහා එහි අයිතිකරු වන කුමාරසිංහ මහතාටත් එහි කාර්ය මණ්ඩලයටත් අපි බොහෝ ස්තුතිවන්ත වන අතර එම ස්ථානය එදින අප සැමට සොඳුරු නවාතැනක් විය. අප නවාතැන් ගත් ස්ථානයයි. මේ තූපාරාමයයි. අප සැම එක්ක සිදුකර ගිලන්පස පූජාවයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. තූපාරාමයේ වෙත සිදු කළ කප්රු පූජාවකටද අප සැමටද එක්වීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකමි. මේ සෑම ස්ථානයකදීම අප සැම දෙනා පිරිත් සජ්ජනා කොට වන්දනා කළේ හදපිරි පැදීමි. ඉන්පසු අප එක් වූයේ රුවන්වැලි මහා සෑ වන්දනාවටයි. වන්දනාවට පැමිණ සිටි බොහෝ පිරිස්
මහා සෑය වටා සිදු කළ දර්ශනීය පූජාවන්ද මෙලෙසේ එක් කිරීමට සිදුවෙමි. පුදබිමේදී අපට අහම්බෙන් මුණගැසුණු ඇනස්ලි සහෝදරයාත් එම සොයුරියත් මෙහිදී දයාවෙන් සිහිපත් කරමු. මා දියණිය විසින් පිළියෙලකගත් විසිතුරු පෑන් පැන්සල් හා පොත් මග හමු වූ කුඩා දරුවන්ට බෙදා දීමටද අප අමතක නොකෙලෙමු. මේ ගමනේදී අපව ඉතා ආරක්ෂිතව රැගෙන ගිය තාරක මහතා හා ලලිත් මහතාටද බොහෝ ස්තුතිය පුද කරන අතර ඔවුනටද අප සැම එක්ව රැස් කර මේ කුසල් අනුමෝදන් වේවායි පතමු. එලෙසම අප මෙසේ එක් කළ සියලු කුසල් ඔබ සැමටද මෙසේ අනුමෝදන් කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි.